කියන්න මෝඩෙක් වගේ හැසිරෙන්න එපා. මෝඩ කතා කියන්නේ. ඔයා ඊට වඩා මෝඩෙක්. මෙයා මෝඩ හරකෙක්. දැනගන්න ඕන හරක කවුද කියලා අකුලන්න එපා. Let's go. ඕනගත් තමයි ඔබතුමා මතු කර කාරණාව ඇත්තම මේ චරිතලට ඕන විදියට හෝ තව කෙනෙකුට ඕන විදියට හෝ මේ රටේ අපි වැඩ කරන්නේ නැහැ. අපේ ආණ්ඩුව මේ රටේ ජනතාවගේ මැන්ඩේට් එකක් අපිට තියෙනවා. ජන වරමක් අපිට දීලා තියෙනවා. මේගොල්ලෝගේ ජාතිය දේශපාලනය කරන්නත් මේගොල්ලෝගේ ජාතිය මේ ආණ්ඩු කරන්නවත් නෙවෙයි අපිට මේ රටේ දීලා තියෙන්නේ. අපි ඒක ඒ වගකීමෙන් ඒ අවබෝධයෙන් වැඩ කරගෙන nice යනවා. ඒකෙදි ශානි අබේසේකර ගැන මට තියෙන අත්දැකීම චතුර අපි පොලිසියේ අවුරුද්දන වාර්තාවලට අනුව 2006 විතර වගේ ඉඳලා පොලිසියේ පරිපාලන වාර්තා පරීක්ෂා කරලා බැලුවොත් 94ක් වගේ නඩු පරදිනවා. ඒ නඩු පරදින්න හේතුව තමයි පොලිසිය දාන නඩුවල විමර්ශන දුර්වලයි. එතකොට ඒකෙන් කියවෙන්නේ නැහැ කවදාවත් මේ අපරාධකරුවන් නිවැරදිකරුවන් හින්දා නෙවෙයි විමර්ශනවල දුර්වලතාවයන් සහ විවිධ හේතුන් නිසා තමයි තාක්ෂණික හේතුන් හෝ මේ ආගේ කාරණා හින්දා තමයි නඩු බොහෝ පිරිසක් බොහෝ නඩු ප්‍රමාණයක් පරදින. එතකොට මේ තත්ත්වය ඇතුලේ ශානි අබේසේකරලා වගේ සමහර විමර්ශකයෝ සමහර පොලිස් නිලධාරීන් හිටියා උසාවියේ විශාල කැපවීමකින් තමන්ගේ විමර්ශන කළා නඩු සාධාරණය යුක්තිය ඉෂ්ට කරන නිලධාරීන්. එතකොට අලුත්කඩේ මහාධිකරණය ගත්තොත් දීර්ඝ කාලයක් ශානි අබේසේකරලා මහාධිකරණවල උසාවිවල නඩු කරනවල අපි බලන් ඉඳලා තිනවා. ඔවුන් ඊටාම දක්ෂ විදියට විමර්ශන කටයුතු කරලා තමන්ගේ අනන්‍යතාවය සලකුණු කරලා තිබ්බා. එතකොට ඔහු අර කිව්වා වගේ ඔබ කිව්වා වගේ වහපාලන සමයේ මේ රවි සෙනවිරත්න මේ ආදී නිලධාරීන් ගත්තම පොලිසිය කීර්තිමත් නිලධාරීන්. මොවුන්ට කිසිම චෝදනාවක් තිබුණේ නැහැ. අදටත් එහෙම චෝදනාවක් නැහැ. විශේෂයෙන්ම ගෝඨාභයලගෙන් බේරෙන්න හම්බ වෙන්නේ නැහැ එහෙම චෝදනාවක් තිබුණා. සම්පූර්ණෙත් ඒ වෙලාවේ යහපාලන ආණ්ඩුව වෙලාවේ ඔහු මේ විමර්ශන ඒ වෙලාවේ විමර්ශන කටයුතු හොඳට කරගෙන ගියා. ඒ වෙලාවේ මම හිතන්නේ ඔබ දන්නෝ ඔහු මේ විමර්ශන ඉතාම හොඳ තැනකට ගෙනලා තියෙන අවස්ථාවේ තමයි පාස්කු ප්‍රහාරය දැන් මේ පාස්කු ප්‍රහාරයෙන් ගෝඨාභය 2020 බලයට පත් වෙච්ච පස්සේ අනිවාර්යයෙන්ම මේ පළමු රාජකාරී හෙට කරන්නේ ශානි අබේසේකරගේ වැඩ තහනම් කිරීම තහනම් කළා ඊට පස්සේ ඔහුව හිරේ යනවා. ඔහු මාස 9ක කාලයක් කිසිම චෝදනාවක් නැතුව රිමාන්ඩ් ඉඳලා නිදහස් වෙනවා. ඉතින් අපිට යුතුයකමක් තියෙනවා මේ රටේ යුක්තිගරුක මේ රටේ මේ නීතිය පාලනය මත මේ රට ගෙනියනවා නම් එහෙම අසාධාරණයට ලක් වෙච්ච අයට ඒවා යුක්ති ඉෂ්ට කරන්න. ඒකෙන් කිසිසේත්ම අපි කිසිම බලපෑමක් කළා ශානි අබේසේකරගෙන් හෝ වෙන පොලිසිය දැන් ඉන්න පොලිස්පතිවරයාගෙන් හෝ අනිත් පොලිසිය නිලධාරීන්ගෙන් ආණ්ඩුව වැඩ කරගන්න ඒගොල්ලොන්ගේ අත්දැකීම ඒගොල්ලෝ එහෙම තමයි. අපි එහෙම අපිට එවැනි අපි මේ රටේ ජනතාවට වගේ කියන දේශපාලන ව්‍යාපාරයක් හැට ඕන කෙනෙකුට පැහැදිලිව අපි කියන්නේ අපි කිසිම අවස්ථාවක දැන් ඔබ දන්නෝ අපි පොලිසියේ ස්ථානාධිපති බාධා කිරීමක් කරන ඔබතුමාට සමා වෙන්න. මම මෙතනදී කාගේවත් පුද්ගලිකව කාටවත් චෝදනා කරනව නෙමෙයි. මම ප්‍රශ්නයක් අහන මෙතුමා නීතිඥයෙක් නිසා. දැන් අපේ රටේ අධිකරණ පද්ධතිය සහ විමර්ශන කටයුතු පිළිබඳව විශ්වාසය නැති ඉච්ඡාබංගත්වයක් ඇති කරගෙන අපේ රටේ ජූරික්ෂන්ස් එකෙන් අපේ රටේ නීතිය ක්‍රියාත්මක වන දේශ සීමාවෙන් එළියට ගිහිල්ලා වෙන රටක ජීවත් වෙලා ඒ රටේ දේශපාලන රැකවරණයේ බලාපොරොත්තු වෙමින්. ඒ කියන්නේ මම ලංකාවට ගියොත් මාව ට්‍රයල් එකකට ගන්නවා. ඒ ට්‍රයල් එකට ගත්තොත් මම වැරදිකරුවෙක් වෙනවා. ඒ වුණාට ඒ අධිකරණ පද්ධතිය හෝ විමර්ශන නිලධාරීන් පිළිබඳව මට විශ්වාසයක් නැහැ. කරුණා කරලා මට ඔබගෙන් මම ආයාචනා කරලා ඉල්ලනවා මාව ප්‍රංශයේ හෝ ස්විට්සර්ලන්තයේ පුරවැසියෙක් කරන්න කියලා අධිකරණ පද්ධතිය සහ විමර්ශන කටයුත්ත පිළිබඳව විශ්වාසයක් නැති පුද්ගලයෙක්ගෙන් සාක්ෂි ගන්න. ඒ සාක්ෂි අරගෙන මෙහි අධිකරණ පද්ධතියේ ක්‍රියාවලියක් සිද්ධ කරන එක පිළිබඳව ඔබට නීතිඥයෙක් විදියට දැනෙන හැඟීම. හරිත් මෙහෙමනේ දැන් අපි ඒවා ඒ කරුණු මත අපිට ඕනෑම අපිට විමර්ශනයක් ආරම්භ කරන්න කොහොමද ඔයා කියන්නේ? විමර්ශනයක් ආරම්භ කරන්න නීතිඥයෙක් ඒක තමයි දක්ෂ විදියට පුළුවන් ඕනම අපිට කියන්නේ අපේ රටේ අධිකරණ පද්ධතිය ඕනම විශ්වාස කරන පුද්ගලයෙක්ගෙන් වුණා. ඔබ එහෙම මෙහි වොරන්ට් වෙලා ඉන්න කෙනෙක්ගෙන් වුණා. එහෙම පුළුවන්. අපිට තියෙන්නේ මේ සිද්ධිය පිළිබඳව දැන් අධිකරණයට අවශ්‍ය නම් මහේස්ත්‍රාත්වරයාට සැලකිරීමක් ඕන. එයාට හිතුනොත් මහේස්ත්‍රාත්වරයෙකුට සැකයක් වැතුණා. මහේස්ත්‍රාත්වරයාට විශ්වාසයක් මත නැහැ. එහෙම නැත්නම් විමර්ශනයකට නම් සැක ඕනෑම විමර්ශනයක් ආරම්භ වෙන්නේ මේ විදිහට තමයි. දුරකථන නන්නාඳුන දුරකථනයක් පණිවිඩයක් ලැබුණොත් විමර්ශනයක් ආරම්භ වෙනවා. එතකොට ඒකෙදී ඔහු ලංකාවේ ඉන්නවද පිටරට ඉන්නවද දේශපාලන රැකවරණ ලැබලාද ඒක අදාළ නැහැ.
මේ කටයුත්තේදී අපට අදාළ වෙන්නේ යුක්තිය ඉෂ්ට වීම. අපි පිළිගන්න ඕනේ මේ වාස්තු ප්‍රහාරයෙන් මේ අපරාධයෙන් මේ රටේ විශාල දන්න එහෙම සාක්ෂි අධිකරණය පිළිගන්න. සාක්ෂි පිළිගන්නවද නැද්ද කියන එක පිළිබඳව නේ විමර්ශනය දැන් යනවනේ. විමර්ශනයට පදනම් කරගන්න පුළුවන් ඕනෑම කාරණාවක්. අපි ඔහුගේ සාක්ෂි අධිකරණය පිළිගන්නවද අධිකරණයට ඒ සාක්ෂි කරු කැඳවනවද ඒවා වෙනම කතා. ඒ මත පදනම් වෙලා විවිධ අයගෙන් සාක්ෂි කැඳවලා සාක්ෂි සටහන් කරලා ප්‍රකාශ සටහන් කරලා දැන් විමර්ශනය යනවා. ඒ අනුව තමයි දැන් මහා මොලකරුවන් හවුවෙන්නේ. ඒ අනුව ඒ ප්‍රකාශ හරහා අපිට මේ විමර්ශන ඉදිරියේදී ඉතා වේගයෙන් අවසන් කරන්න පුළුවන්. ඒ අනුව අපි සාරා ජස්මින් ඉල්ලනවද එහෙම නැත්නම් වෙන කවුරු හරි මේකට අත්අඩංගුවට ගන්නවද ඒ විමර්ශනවල හෙළිවන තත්ත්වයන් අනුව තමයි ඒව තීරණය වෙන්නේ. ඒතකොට ඒක අපිට කලින් දැන් මේකෙන් කලබල වෙන්නේ කවුද? අපි විශ්වාස කරන්නේ දැන් මේ සලේව මේ තරම් මේ සමාජය ඇතුලේ දැන් ඔහුව වෙනුවෙන් මේ ඇවිල්ලා කවුද මෙතන මේ පිටකොටුවේ ස්ටේෂන් එක ඉස්සරහා හට් එකක් ගහගෙන මේ දැඟලුවේ ඒ හරහා අසාධාරණයක් සිද්ධ වුණේ සලේට නෙවෙයිද? මම අහන්නේ මේවා මේ මොකද්ද? දැන් අපි සරත් පොන්සේක මහත්තයා කිසිම හේතුවක් නැතුව ඔහුට විරුද්ධව දේශපාලනය කිරීමේ හේතුව මත රාජපක්ෂලා මේ අරගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කරලා ඊටම නරක විදිහට සැලකුවා. නමුත් රාජපක්ෂ ඒ තත්ත්වයේ ඇතුලේ ඔහු මිනිසෙක් හැටියට තමන්ගේ නිර්දෝෂීභාවය පිළිබඳ ආත්ම විශ්වාසයක් ඇතුව ඔහු කටයුතු කළා. ඔහු ජයග්‍රහණය කළා. ඔහු අද කීර්තිමත් මේ විශ්‍රාමික නිලධාරියෙක් හැටියට ඔහුගේ ජීවිතය ගෙවනවා. අපි කියන්නේ සලේට මේ වෙලාවේ සලේ මහත්තයා වරදක් කළා නැත්නම් එතුමාට තියෙන්නේ මේ නීතියේ කිසිම මේ ඔබ දන්නවා මේගොල්ලෝගේ ඉතිහාසය ඇතුලේ මේ රටේ නීතියක් තිබුණ නැති නිසා තමයි මේ රට මෙතෙන්ට ගියේ. දැන් අර අපේ ආශු මහත්තයා කිව්වා වගේ මාර්තික මහත්තයා කිව්වා වගේ ඒ කාලේ නීතියක් තිබිච්ච නැති ඉඳලු මේක මෙතනට ගියේ ආපහු ඒ කාලේ මෙද විමර්ශන නිලධාරියෙක් ලව්ව දැන් විමර්ශනය කරනවා. ඉතින් මොන කතාවද කියන්නේ මේ? ඕගොල්ලෝගේ නිකන් කියාගෙන යනකොට රටට එනවා කියන්න එපා. ලස්සනට කතා කරගෙන ආවා. නවුතටම ආනවනේ. ඕගොල්ලෝ අපි මේ නිලධාරීන් වෙනස්සුන් නෑ. නීති හදන්නනේ මේගොල්ලන්ගේ පාර්ලිමේන්තුවේ වල තියෙන 159 මේගොල්ලෝ නීති කීයක් හදලා තියෙනවද කියලා අහන්නකො. මේ අපේ ආණ්ඩුව ඔයා ඊයේ තුමා කිව්වා නීති 100කට වඩා හදලා තියෙනවා කියලා අවුරුදු දෙකමාර. ඔබ නීති කීයක් හදලා තියෙනවද? ඔයාට අවබෝධයක් නෑනේ මේ අපි කියන්න මෝඩෙක් වගේ හැසිරෙන්න එපා. මෝඩ කතා කියන්නේ. ඔයා ඊට වඩා මෝඩෙක්. මෙයා හරකෙක්. මොකද්ද කියන්නේ? දැනගන්න ඕන හරක කවුද කියලා කපුලන්න එපා. නැතුව අපි ඔයා දැනගන්න ඕන. ඔයා දැනගන්න ඕන. ඔයාට පොඩ්ඩක් කාව හරි පහත් කළා. අපි එහෙම කතා නොකරමු අපි. මට අපි දැන් මෙතන අවස්ථාවනේ. චතුර ආණ්ඩුවක් ඇව්වා. මේක රෙස්පෙක්ට්ෆුලි උත්තරයක් දෙන්න. අපි මේක මෙතුමාට අවස්ථාව දෙමු. ඒක රෙස්පෙක්ට්ෆුලි උත්තරයක් දෙන්න. ඔබතුමාගේ අවස්ථාව. හොඳයි. අපි දැන් මෙතුමාගේ ඉතිහාසයේ ආණ්ඩුවක් බලය අලුත් ආණ්ඩුවක් නීති කීයක් හදලා තිබ්බා කියනවාද කියලා ඉස්සෙක් වගේ හැදෙන්න එපා. ඉස්සේ කටවා ඉන්නවා. ලංකා ඉතිහාසයේ චතුර ආණ්ඩුවක් අලුතෙන් බලයට පත් වුණාම පළවෙනි අවුරුද්ද එකමාර ඇතුළත එහෙම විශාල නීති ප්‍රමාණයක් පාස් වෙන්නේ නැහැ. අපි දන්නවා ඔබ දන්නවා අපේ ආණ්ඩුව අර මම කලින් කිව්වා වගේ මේ තට්ටුමාරු ආණ්ඩුවක් නෙවෙයි. අපේ ආණ්ඩුව අලුත් ආණ්ඩුවක් අපි වෙනත් දේශපාලන කණ්ඩායමක් හැට බලයත් පත් කරගත්තායින් පස්සේ අපිට මේ රටේ අපි ජනතාවට දීපු ජනවරමට අනුකූල වුණ අපි කටයුතු කරන්නේ. එතකොට අපිට මේ ආපු ගමන් දඩිබිඩි ගාලා නීති හදලා එහෙම ගේන්නේ නැහැ. අපි කියලා දෙනවා අපි අපිට ඇජෙන්ඩා එකක් තියෙනවා අවුරුදු 5ට අපිට බලය දීලා තියෙන්නේ.